ශ්‍රී ලංකා පිවිතුරු පියකරු රටක්. වැඩිදුර තොරතුරු cleanupsrilanka.lk වෙබ් අඩවියෙන්. ක්ලීන් අප් ශ්‍රී ලංකා දැවැන්ත ව්‍යාපෘතිය සමගින් පසුගිය වසරවල මෙන්ම මෙවරද බොහෝ පිරිසක් එක්ව සිටිනවා. ඒ අතර විවිධ සංවිධානද ක්ලීන් අප් ශ්‍රී ලංකා සමග අත්වැල් බැඳගෙන තිබෙනවා. පෙර වසරවල සීම සිංහ සමාජ කිහිපයක්ම ක්ලීන් අප් ශ්‍රී ලංකා සමගින් අත්වැල් බැඳ ගැනීම අද නිල වශයෙන් සිදු කෙරුණා. ඒ අනුව යට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සිදු කෙරුණේ ශ්‍රද්ධා මාධ්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසාද් බිනුවර මහතා ඇතුළු පිරිසකගේ එක්වීමෙන්. ඒ අනුව දිස්ත්‍රික් 306 D4 සිංහාධිපති සිංහ මහේෂ් ක්ලීන් අප් ශ්‍රී ලංකා වැඩසටහන සම්බන්ධයෙන් අපේ දායකත්වය සපයන්න එදිනට අපි බලාපොරොත්තු වෙනවා කඩවත කිරිබත්ජඩ කැලණිය බියගම ආදී ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන ප්ලාස්ටික් පොලිතීන් වගේ නොදිරන අපද්‍රව්‍ය එකතු කිරීමේ ව්‍යාප්ත වූ වැඩසටහනක් අදාළ ප්‍රාදේශීය සභා සහ ශ්‍රද්ධා මාධ්‍යාලයේ තියෙන අනෙකුත් කාර්ය මණ්ඩලය සමග සහභාගී වෙලා ඉතින් මේ වැඩසටහන පසුගිය වසර 3ක කාලයක් තිස්සේ අපි ශ්‍රද්ධා මාධ්‍යාලයත් සමග එක්කහුව වෙලා කරන ඉතාම සාර්ථක වැඩසටහනක්. මාධ්‍යාලයක් වශයෙන් ශ්‍රද්ධා මාධ්‍යාලය මෙවැනි වූ සත්කාරයක් කිරීම සම්බන්ධයෙන් අපි සිංහයන් වශයෙන් සතුටු වෙනවා. ඒ වගේම මෙවැනි වැඩසටහනක් අපි සිංහයෝ විසින් නිරන්තරයෙන් කරන වැඩක්. ඒ වුණත් මෙවැනි මාධ්‍ය ජාලයක් සමග මේ වගේ දීප ව්‍යාප්තව ලංකාව පුරාම අපේ සහෝදර අනිත් සිංහ දිස්ත්‍රික්කත් සමග එක්කහුව වෙලා මේ වැඩසටහන කිරීම ඊටාම ඵලදායක සහ ජාතික වශයෙන් වැදගත් වැඩසටහනක්. මොකද මේ වැඩසටහන එදා දවසේ සිදු කරන ක්‍රියාන්විතයට ඔබට ගිය ජනතා දැනුවත් වීමක් එක්ක සිදුවෙන වැඩක්. ඉතින් එතෙන්දී ඒක තමයි මේකේ තියෙන මූලිකම මේ හරය සහ වටිනාකම වෙන්නේ. ඉතින් ඒ නිසා අපි සුබපතනවා මේ වැඩසටහනට. ඒ වගේම අපේ උපරිම දායකත්වයේ මේ වැඩසටහන සපයනවා. ඒ නිසා මම ආරාධනා කරනවා අපේ සිංහ දිස්ත්‍රික්කයේ 306 D4 සිංහ දිස්ත්‍රික්කයේ සියලුම ක්ලබ්ස් වලට සිංහ සමාජ වලට සමාජිකයන්ට එදිනට පෙර වසරවල වගේම මේ අපි ඉදිරියේදී දැනුම් දෙනවා මේ දිස්ත්‍රික්කයේ කොයි තැන්වලද මේ වැඩසටහන් පවත්වන්නේ කියලා. එදිනට 20 වෙනිදාට ඔබලා සියලු දෙනා ඒක රාශී වෙලා මේ වැඩසටහනට දායකත්වයේ සපයන ලෙස ඉතාම ගෞරවයෙන් සහ හෘදයාංගමව ඉල්ලා සිටිනවා. Clean up Sri Lanka. පිවිතුරු පියකරු රටක්. වැඩිදුර තොරතුරු cleanupsrilanka.lk වෙබ් අඩවියෙන්.